පොඩ්ඩක් ඉතින්. ඉතින් මොකද වෙන්නේ බෙබින්ද නේ මේ බෙබින්දගේ vlog එක තමයි මම දාන්නේ. බෙබින්ද ඊයේ ඕගොල්ලන්ට පොඩි කැත වැඩක් කරලා. දවස ගානේ daily vlogs දානවා කියලා මම හිතන්නේ ඊයේ දාන්න බැරි වෙලා. ඒ වැඩේ ඔව්. ඒ වැඩේ පට්ට අවුල්. ඉතින් ඇත්තටම වැරද්දට සමාව දෙන්න මිනිහා නැහැ. මිනිහා අද බීලා මිනිහා ගෙදර වැටිලා. ඊයේ ෂෝ එක කරලා මිනිහා හොඳටම ගහලා මිනිහා දැන් එන අමාරුවෙන් උඩ නැගිට ගන්න බෑ. උඩ දවසක් බිව්වට පස්සේ ඊළඟ දවසේ උඩ නැගිට ගන්න බෑ. ඉතින් අපි නම් තාමත් සීරුවෙන් අද අපේ ෂෝ එකකුත් තියෙනවා. අපි යනවා මේ කොහෙද අපේ ප්‍රසන්නපුරේ ෂෝ එකක් තියෙන. ඒක බලන්න යනවා ගිහලා ආතල්ලයක් දාලා බොන්නේ අපි බයිට් එකක් කාලා යන්නේ මේ. බයිට් මේ ගිනි පෙට්ටි හඳුන් කූරුපත්තු කරනේම මෙහෙද ගිනි පෙට්ටියේ බයිට් තියෙනවා. ඉතින් කියන්න ඕනුනේ ඊ බ්ලොග් එක දාන්න බැරි ඒකට මිනිහා කිව්වා සමාව ඉල්ලන්න කියලා එයාගේ ඔඩියන්ස් එකෙන්. ඉතින් සමාව වෙන්න ඕනේ. ඉතින් අංජු ඉන්නවා මෙතන ඩෙෂාන් ඉන්නවා අපි තුන් දෙනා විතරයි ඉන්නේ. ඉතින් දැන් ෂෝ එක බලන්න යන්න හදන්නේ. තව මොනවද කියන්න තියෙනවනේ කිය. අපි ඒකට හරියන්නේ අනිවාර්යෙන් බ්ලොග් දෙයක් මගේ වැරද්දක් නැහැ මේ සැරේ වීඩියෝ එක රැකිච්ච ඇති. දෙමින්දියාගනේ. ඔව් මේක වැරද්ද යන්නේ මගේ පිටින්. ඊයේ ගැහුවා බ්ලොග් එක ගැහුවා වාහනේ යන ගමන් ගැහුවා විනාඩි 12ක් විතර ගැහුවා. පට්ට ආතල් මේ කියන්නේ ගුලියකුක් කාලා මම හිතන්නේ ඉඳියේ පට්ටම ආතල් දාන්න හම්බුන්නේ. ඉතින් ෆෝන් එක ඕෆ් වුණා මොකක් හරි කේස් එකක් වුණා. ඉතින් ඒ වැරද්දට මෙයා බ්ලොග්ස් දෙකක් දානවා කියලා තියෙනවා. බ්ලොග්ස් දෙකක් හෙටද? හෙට මෙයා බ්ලොග්ස් දෙකක් දානවා මම නම් හිතන්නේ නැහැ ඉතින් ඕවා දායි කියලා. ඉතින් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. යහන් කියලා search කරන්න බෙමින්ද නෙමෙයි ඌ යහන් කියලා search කරලා ඉතින් channel subscribe කරලා තියාගන්න. ලස්සන videos ටිකක් ගන්නවා. මම වෙනස්ම videos ටිකක් ගන්න ඉදාගෙන ඉන්නේ. ඉතින් ගිහින් එන්න set එකට මචං subscribe කරගන්න ඩෙෂාන් edits. ඔව් මෙයා අංජු ඩෙෂාන් ජුවා. ඉතින් අපි තුන් දෙනාගේ channel තුනම subscribe කරලා බෙමින්දගේ unsubscribe කරලා තියන්න. ඉතින් එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය බුස්තරණයි. bye bye. Hey yo! කෑ ගැහුණා. ඔල්ලෝ වයුණා. මේ අද මේ ඩේලි සීරියස් එකේ අද දාන්නේ අන්කට් එක මොකද අද අපිට ෂෝ එකක්. අද අපි යනවා ඇම්බිලිපිටි. ඇම්බිලිපිටි කියද්දි මතක් මේ රසවත් සිදුවීමක් ඇත්තටම කියනවා නම් ඇම්බිලිපිටි කියලා Google එකේ ගැහුවාම ඇම්බිලිපිටි කියලා ඊ කියලා එනවා ඒ කියලා එනවා. නේ? Yes. හැබැයි ඕන එකෙන් දන්න ඇම්බිලිපිටි කියද්දි ඊ එන්නේ කියලා. හරි එහෙම වුණා. මම සාමාන්‍යයෙන් මේ ෂෝ එකට ගණන් කියද්දී මම මුලින්ම පොඩ්ඩක් අර දුර පරතරේ බලනවා ෂෝ එකක් එද්දී ෂෝ එකට කොහොමද ගණන් කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් වලට ඒ ගාන බලන්න මම සර්ච් කරලා බලනවා. හරිනම් ගහන්න ඕනේ ඊනේ. දැන් කියන්න ආවේ 1x site එක ගැන. IPL season එක ළඟම එනවා. ඔයගොල්ලෝ දන්නවා මේකේ මොකද්ද වෙන්නේ කියලා. දන්න ක්‍රීඩාවක් ඔස්සේ ලංසුවක් තියලා මුදල් තැග ජයග්‍රහණය කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම කියනවටම නෙමෙයි. ඔයගොල්ලන්ට කැමති නම්, ඔයගොල්ලන්ට පුළුවන්, ඔයගොල්ලන්ට වාසනාව ගුණයක් තියෙනවා කියලා හිතනවා නම්, ඔයගොල්ලන්ට පුළුවන් මේ site එකට ගිහිල්ලා ගේම් එකක් play කරලා සල්ලි දිනා ගන්න. කරන් තියෙන්නේ පුංචි දෙයයි. මේ site එක register වෙද්දී මෙන්න මේ promo code එක use කරොත් ඔයගොල්ලන්ට display එකේ play වෙන ඔයගොල්ලන්ට රුපියල් 35000ක් දක්වා double bonus එකක් දිනා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මං කියනවටම නෙමෙයි ඔයගොල්ලෝ කැමති නම් ප්ලේ කරලා සල්ලි දිනා ගන්න බලන්න. ඕකේ කිංගෙන් නම් හරිනම් ඇම්බිලිපිටිය කියලා සර්ච් කරද්දි EMB ඇම්බිලිපිටිය සර්ච් කරන්න ඕනේ. මම කරුමෙට සර්ච් කරලා තින්නේ AMB. එතකොට AMB ඇම්බිලිපිටිය කියලා සර්ච් කරා මට ආවේ කිලෝමීටර අංගලේ කිලෝමීටර 12යි ඔහම කිලෝමීටර 12යි ඉඳ මම ඉතින් ගානක් කිව්වා. ඊට පස්සේ තමයි දැනගත්තේ AMBිලිපිටිය නෙමෙයි EMB කියලා ගැහුවට පස්සේ ඇම්බිලිපිටිය තමයි මේ ෂෝ එක තියෙන්නේ කියලා. ඉතින් මේ ෂෝ එකට අපි ගියාට ඔව් දැන් හැමදේම වෙලා ඉවරයි. අපි ගණන් කියලා ඒ ටික කරගෙන ඉවරයි. ඉතින් චූටි ගානක් ඉතින් පොඩ්ඩක් මේ වුණා. ඉතින් අපිට පොඩි පාඩුවක් තියෙනවා. බට් මොනවා ගන්නද අපේ වැරදිනේ. මොන වුණත් අද අපි යනවා ඒ හින්දා ඇම්බිලිපිටි ඉම්බිලිපිටි අපි යන්නේ අද ඉම්බිලිපිටි. ඉතින් කට්ටිය ඉන්නවා. ජුවා අපේ ඩ්‍රයිවර් අර ඉන්නවා එහාන් එයා මලක් මෙයා එඩිටර් ඩෙෂාන් මෙයාත් මලක් මලක් නෙමෙයි ඒක තනිකර වැලක් ඒක මලක් නෙමෙයි යාළුවනේ ඇත්තටම කිව්වොත් මල් වැලක් දැන් මෙච්චර වෙලා මේ අපිට කතා කරන දේවල් අහන් ඉන්න ඇත්තටම අප්පිරියයි ඒ කියන්නේ අපේ මොනවද බං කාමේ පහෙන් බඩ එක එකයි කරන්නේ. ඔව් එක එකයි. එක්කෙනෙක් නම් කමක් නෑ 3-4 දිනක්. කියලා හිතයි. 3-4 දිනක් එක එකයි කතා කරනවා අපිට ඉන්න බෑ වෙලාවට කුක්කු බොන්න ඕනෙලු. ඒ කියන්නේ අපි තනිකඩ අපේ ඇවිස්සෙනවා. ඉතින් හොඳයි. ඒ හින්දා මම කල්පනා කරේ vlog එක පටන් ගන්නවා කියලා හරියන්නේ නෑ. ඉතින් ඇම්බිලිපිටි අපි යන්න හැදුවේ මේ හයිවේ නේ. හයිවේ යන්න හැදුවේ හයිවේ ටිකක් කිලෝමීටර්ස් ගාන අඩුයි. වැඩි නේ.
highway එකේ වැඩි. highway එකේ වැඩි. ඉක්මනින් ඉක්මනින් යන්න පුළුවන්. යන්න පුළුවන්. but මේ ආතල් එකට යනවා. ආතල් එකටත් එක තව වෙලා දිනවා. මොකද මේ දැන් වෙලාව සාමාන්‍යයෙන් කීයද? 7යි. අපි සාමාන්‍යයෙන් ස්ටේජ් එක උට්ටලා ගිද්දිත් 11:00 12 විතර වෙයි. ඒ හින්දා අපි බැලුවා ඉතින් පැය දෙකෙන් යනවා වගේ නෙමෙයි පැය 4ක් ගියත් කමන්නේ ආතල් එකේ මේ වෙලා තියෙනවනේ කියලා. අපි යනවා ලොකු රූට් එකේ. ඒ කියන්නේ මේන් රෝඩ් එකේ. ඉතින් ඒ යන අතරමඟ ඉතින් මම අද ඔයගොල්ලන්ට ඩේලි එක දාන්න ඕන ඉඳ අන්කට්ස් එක ගන්න මේ විදිහට කතා කරන්න ආවා. ඉතින් අද අන්කට් එක වැටෙන්නේ මෙන්න මේ ටික තමයි. ඉතින් ආතල් එකේ අපි ඇඹිලි පිට යන විදිය. ඇත්තටම ඔයාට මොකක් හරි කියන්න තිබුණේ පාරේ මේ ලොරි පාරේ සම්පූර්ණ ඉඩ අරගෙන මුන් යන්න දෙන්නෙත් නෑ යන්නෙත් නෑ මල පයින්නවා. මල පයින්නවා අන්තිම මල පයින්නවා මේ හැප්පෙන්නේ යනවා මේ එලක් එලාට ඔය හැප්පෙන්නේ යනවා. ඕ ඉස්සරහට ලොරියක් එන්නේ ඉස්සරහින් ලොරියක් එනවා අම්මෝ. මල ගන්නනේ. අම්මෝ අම්මෝ අඩෝ මචං අනේ අනේ ඉමින් බලාගෙන මරන්න එපා. අතන වංගුවක් තියෙනවා ඒකින්ද පොඩ්ඩක් ඒ සැප හැප්පුණොත් ඉතින් මචං අඩෝ නෝ මචං මූ මචං බ්‍රේක් පාර ගෙහුව මුගේ බ්‍රේක් ලයිට් උත් වැඩ නෑ. පණිමුද මම්මුට එපා අම්මෝ ගියා හරි දැන් ආයි නෝමල්. එහානේ දෙකව දෙකක් වගේ අර ඉස්සර ගන්නව පල්ලම ඉස්සර කරන දෙකල් නෑනේ. ඉතින් මොකද වෙන්නේ අද? දැනු එයා මල් කල් ඉවරුනේ. එහාන්ට අද මද්ද්‍රව්‍ය මුකුත් නැතුව එහාන් අද එන අමාරුයි. ගිරිලා ඉන්න මද්ද්‍රව්‍ය නැතුව එහාන් අවුල්. ඉතින් අම්බිලි පිටිය කෑල්ලක් ගන්න නැද්ද උඹේ? නෑ ඔව් ඇයි ඒ? කෑලි නෑද උඹට දැන් හතර වටේ ෂෝ එක ගියාම කෑලි ඉන්න ඕනේ. අට්ටවුල් අම්බිලි පිටින් කිල්ලෙක් කෑලි එහාන්ට. අන්න ඕක තමයි බොන්න ඕන ප්‍රශ්න. ඉතින් දැන් බොන්න ගනීර දෙජානේ ඉන්න හොඳේ. දබි විදි නෑ. ඒක බොන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි බං. ඒක බොන්න ඕන ප්‍රශ්න නෙමෙයි. මේ ඔර බොන්නේ අද බොන්න හොඳ නේ. මේ ඉතින් ඉස්සරහට තව පොඩි කෑල්ල මොකක් හරි මේ බත් කරන්නම් ඔයගලන්ට බලන්න. මේ දෙන්න ප්‍රශ්න අවතක ඩේලි සීරියස් එක කොහොමයි ඉතින් කන්ටිනියු කරන්නේ අනිවාර්යෙන් ඉතින් වීඩියෝ දානවා කිව්ව ඉඳ අනිවාර්යෙන් දානවා කොහොම හරි වැඩ තිබ්බ කියලා නෑ ඩේලි එක අමතක කරන්නේ නෑ. කියන් තියෙන විශේෂයෙන් ඔයගලන්ට හෙලෝ මර්ච් එක මේ මම මෙහෙත් නම් එන්නේ හෙලෝ මර්ච් එක අහන්න එපා හැමදාම හෙලෝ මර්ච් එක මම ඉන්නවා කියලා මම හෙලෝ මර්ච් එකෙන් මට මගේ පාවිච්චි විතර මම 10ක් විතර අරන් තියෙනවා. ඕකේ හරි බං හරි ඕකේ 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 කියහන්කෝ ඕකේ ඉතින් ඒක අනික ඔයගලන්ට බයි කරන්න පුළුවන් යාළුවනේ. තාමත් හෙලෝ මර්ච් එක අපි තව අපිට මහන්න වුණා හෙලෝ මර්ච් එක. මොකද මරාගෙන කන්න හදනවා. නැද්ද කීකේ. ඒ හින්දා අපිට ආයි මහන්න වුණා හෙලෝ මර්ච් එක. තව තියෙනවා තුන්වෙනි පාටත් මැව්වා. තව සෙට් ඕන 20ක් විතර ඇති. ආයි මහන්නේ අලුත් ස්ටොක් එක අලුත් හෙලෝ එක අලුත් print එක අලුත් ලල් එක සුදුවේකුත් මහනවා කළුවේකුත් මහනවා දෙකම ගත්ත එකට හෙලෝ මර්ච් එක ෆ්‍රී දෙනවා. අලුත් මර්ච් එක ගන්න බලාගෙන ඉන්න. මං හරියට වීඩියෝස් ටික තාම එළියට දැම්මේ නෑ. ඉක්මනටම අලුත් මර්ච් එකක් එළියට දාන්නම්. ඒකත් ගන්න පුළුවන් ඉස්සරහට. එතකන් ඔයගලට පුළුවන් මේ මර්ච් එක ගන්න හෙලෝ මර්ච් එක බයි ගන්න. මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා contact number එක යන්න කියන මැසේජ් එකක් දාලා ඉක්මනටම බයි කරන්න හෙලෝ මර්ච් එක. ඊළඟ පාර ස්ටොක් එක ආවට පස්සේ අලුත් ස්ටොක් එක ආවට පස්සේ ඔයගලන්ට හෙලෝ මර්ච් එක රුපියල් 2000ට ගන්න වෙන්නේ. ඕකේ කියන්න. ඌදන්නේ ඇඟිලි කරා. ඕකේ අන්න අර කඩේ තමයි කඩේ නෙමෙයි බං. ඒ පාරේ තමයි අපි ගියේ. මතකද නිකන් අර ගනවල කඩේ අර නවත්තලා මේවා ගත්තේ. යස් තරුසත් එක්ක අපි ගියා අට්ට තැනකට. ඉතින් මේ අලුත් ස්ටොක් එක ආවට පස්සේ ඔයගලන්ට හෙලෝ මර්ච් එක ගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හෙලෝ මර්ච් එකත් ගන්න වෙන්නේ රුපියල් 2000කට. මොකද මේ හෙලෝ මර්ච් එකත් අනිවාර්යෙන් ප්‍රයිස් අප් වෙනවා. එතකොට අලුත් මර්ච් එකේ සුදු එකයි කළු එකයි දෙකම එකපාර ගන්න කට්ටියට අනිවාර්යෙන් ෆ්‍රී මේක ගන්න පුළුවන්. එහෙම එකක් තමයි එහෙම තත්ත්වයක් තමයි අපි උදා කරලා තින්නේ. ඉතින් ඔයගලන්ට බයි කරන්න ඕන නම් යන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා contact number එක. ගිහිල්ලා බයි කරන්න. ඕකේ. එතනින් යාට මම කියන්න තියෙන මගේ ඔන්න උඹලා වෙන කතා කියන්න එපා මේකට ඇහෙනවනේ. සෝරි කියන්න. මූණ බල්ලා සෝරි කියන්න. ඕකේ. ඊට පස්සේ මට කියන්න තියෙන අනිත් දේ තමයි මගේ Instagram එක. යාළුවනේ මගේ Instagram එක follow කරන්න support එකක් දෙන්න. description එකේ දාලා තියෙනවා IG කියලා. ඒ link එකට ගියාම යනවා මගේ Instagram එකට.
Instagram එකට ගිහිල්ලා follow කරන්න අනිවාර්යයෙන්ම හදවතින්ම බොක්කි අඩියෙන්ම පට්ට ආදරේ ඔයගොල්ලන්ට ගිහිල්ලා follow කරන්න. අපි 10k followers ලා ගහන්න ඕනි කීයකුරක් ගහන්න support එකක් දෙන්න. Instagram එකට මම ළඟදි වැස්සේ ඇත්තටම දැන් හොඳයි. මම 700 ගානදී තමයි මම vlog series එක පටන් අරගෙන ගේම ගන්න ගියේ. මේ විදිහ 1800ක් followers ලා ඉන්නවා පට්ට ආදරේ උඹලට ළඟදිම මම followers ලා 2000 ගැහුවට පස්සේ followers ලා 2000 ගැහුවට පස්සේ අත්‍තරම කියනවනේ මම Instagram එකේ set එකට පොඩි මේ දෙනවා පොඩි මේ game එකේ මම අනිවාර්යෙන් hello much පහක් දෙනවා. ඒ hello much පහ දිනා ගන්න නම් ඔයගලන්ට ගන්න තියෙන්නේ මොකද්ද? යන්න මගේ Instagram එක description එකේ දාලා තියෙනවා Instagram එකේ link IG කියලා ගිහිල්ලා touch කරලා මාව follow කරගන්න. ඉතින් ඔන්න ඔහොමයි මේ අද කතන්දරේ. Insta හදලා නැත්නම් හදලා follow කරන්න. Okay? Yes, වටිනා තෑග්ගක්. ඉතින් මේ ඔහොමයි අද කතාව. ඉතින් අපේ සෙට් එක තාම ඉතින් driver හැමයි කියනවානේ. පාර මේ තනි ගෙනින් ගොඩක් අයියන 150 විතර යනවා මං හිතන්නේ මීටරේ. මේ මීටරේ ආයතනත් පෙන්නනවා යටත් පෙන්නනවා නියමයි සුපිරි. එයා ඉන්නවා. මගේ දෙන්නත් පෙළුණා වගේ. ඔන්න ඔහොමයි මේ vlog එක ඉවර කරන්න. ඉතින් අනේ සමා වෙන්න අද ඔයගොල්ලෝ හිතන තරම් ආතල් vlog එකක් නොවෙන්න පුළුවන්. Thank you so much මේ වීඩියෝ එක බැලුවට. Thank you so much. Thank you so much. ඉතින් අපි හෙට සුපිරි vlog එකෙන් අපි හෙට දෙන්න සුපිරි vlog එකක්. අතර ඉතින් ඇම්බිලි පිටියන හින්දා show එකට. අතර මේ vlog එක මෙතනින් නිමා කරනවා. ඉතින් thank you so much මාත් එක්ක රැඳිලා හිටිය ඔක්කොටම subscribe කරපු හැමෝටම thank you. අලුත් එක්ක ඉන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මගේ Instagram එක follow කරලා තියාගන්න. එහෙනම් අතට ගිහින් එන්නම්. Bye. Okay. Bye.